රටේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම තියෙන අය සිටින කල් බඩු මිල අඩු කරන්නත් පඩි වැඩි කරන්නත් බෑ. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඊයේ කළ මෙම ප්‍රකාශයට ආර්ථික විද්‍යාඥයෝ දැඩි අප්‍රසාදය පළ කරති. මේ රටේ ආර්ථික විද්‍යාව ගැන දැනුම තියෙන අය ඉන්නකම් බඩු මිල කවදාවත් අඩු කරන්නත් බෑ. පඩි කවදාවත් වැඩි කරන්නත් බෑ. මේ රටේ ආර්ථික විද්‍යාව ගැන දැනුම තියෙන අය ඉන්නකම් බඩු මිල කවදාවත් අඩු කරන්නත් බෑ. පඩි කවදාවත් වැඩි කරන්නත් බෑ. දැන් එතුමා ඇලඩින්ගේ පුදුම පහන අතේ තියාගෙන ඉන්නා වගේ වරින් වර මේ වගේ ප්‍රකාශ කරනවා. ආර්ථික විද්‍යාව පිළිබඳව කිසිම දැනුමක් නැතුව අඩුම ගන්නේ මූලික අංක ගණිතය පිළිබඳව දැනුමක් නැතුව මේ විදිහේ වැරදි ප්‍රකාශ කරනකොට ආර්ථික විද්‍යාඥයන්ගේ යුතුයකමක් තියෙනවා ඒවා නිවැරදි කිරීම එහෙම නැත්නම් සත්‍ය තත්ත්වෙ පෙන්වා දීම. එතුමාගේ උදාහරණයට හේතු වෙලා තින්නේ මේ විදිහට පසුගිය කාලයේදී එතුමා කරපු ප්‍රකාශ පිළිබඳව ආර්ථික විද්‍යාඥයෝ නිවැරදි තත්ත්වය පෙන්වා දීමයි කියලා මම හිතනවා. මේ වගේ ප්‍රකාශ කරන්නේ එතුමා ආර්ථික විද්‍යාව පිළිබඳව දැනුමක් නැති නිසා කියලා මම අදහස් කරනවා. ඒ නිසා ඒ වගේ වැරදි ප්‍රකාශ කරන්නේ නැතුව ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව එතුමා නිවැරදි අවබෝධයක් ලබා ගන්නවා නම් හොඳයි කියන එකයි මගේ අදහස. එක්සත් ජාතික පෙරමුණු සමුළුවේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධියේ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් රහස් පොලිස් විමර්ශන. අප මාධ්‍යවේදීන් එජාප මැර ප්‍රහාරයට ලක් වූයේ පසුගිය 5 වනදා වැලිසරදී පැවති සමුළුව වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී. සිද්ධියෙන් තුවාල ලැබූ ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට රෝහල්ගතවද ප්‍රතිකාර ලැබීමට සිදුවිය. මැර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවෙකු අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කළ අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි. අප මාධ්‍යවේදීන් විපක්ෂයේ මෙවැනි ප්‍රහාරවලට අවස්ථා රැසකදී මුහුණ දුන්නද ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසන්නේ මාධ්‍යවේදීන්ගේ අයිතිය Taman සුරකින්න බවයි. මාධ්‍යය ගැන අපි මාධ්‍යයෙන් ලැබිය යුතු ගෞරවය ස්ථානය අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මාධ්‍යවේදීන් ගැන එලෙස ප්‍රකාශ කරන ජනාධිපතිවරණ අපේක්ෂකයාගේම මාධ්‍ය සාකච්ඡා ආවරණය කිරීම ස්වාධීන රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍යයන්ට තවමත් තහනම්ය. ප්‍රමාණවත් ප්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය හරහා නොලැබෙන බවට ඔහු චෝදනා කරන්නේ මෙවැනි සීමා කිරීම මැද්දේයි. ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වෙන ස්ථානවලට ඇතුළු වීම පවා අප ආයතනයේට තහනම් කර තිබේ. අපිට ඉතින් කතා කරලා කිව්වා අපි ඉතියේ නෑ අපි ආරාධනා කරලා නෑ. ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණද තම ප්‍රවෘත්ති සාකච්ඡා ආවරණය ස්වාධීන රූපවාහිනියට තහනම් කර ඇති අතර එහි නායකයෝ අප වෙත අනතුරු වැංගවීමද සිදු කළහ. හැම මහත්මයෙකුම මතක තියාගන්න ඕන නැවත ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මාධ්‍ය සාකච්ඡාවකට හෝ මාධ්‍ය ආවරණය ජාතික රූපවාහිනියෝ ITN කැඳවන්නේ නැහැ. මතක තියාගන්න ITN එකට තව ටික දවසකින් තුල් වෙන්නත් බැරි වෙයි කාටවත් පිට වෙන්නත් බැරි වෙයි. එහෙම වෙනවා මේක. ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථාවකදී මාධ්‍යවේදීන්ට මෙලෙස අදහස් දක්වා තිබින. අපි කතා කරලා ඔයගොල්ලෝ ඔක්කොමලා මහාන කරන්නේ. ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින තවත් පුද්ගලයෙකු වන මංගල සමරවීර මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි. නෑ මේ කරුණාකරලා අපිට ඒව කියන්න එපා. මොකද අපි නිශ්චිත කාරණාවකට ඒක නිසා අහන්න නිකන් පඬිත කතා කියන්න ඕනේ අහන්න. ඔහුගේ කණ්ඩායම නියෝජනය කරන තවත් හිමිනමක මාධ්‍ය සම්බන්ධයෙන් පසුගිය දිනක මෙලෙස අදහස් පළ කර තිබින. රූපවාහිනියයි ITN එකයි එපා. මාත් මෙතන එනකොට බැලුවා රූපවාහිනියයි ITN එකයි තියලා නම් මේක ගලවලා වීසි කරන්න ඕනේ දැන්. මෙවැනි පසුබිමක් යටතේ ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අපට වාර්තාකරණයේ නියැලීමට ඇති ඉඩකඩ පිළිබඳව තීරණය කිරීම අපි ප්‍රේක්ෂක ඔබට බාර කරමු. නිලධාරී නොමග යවා හම්බන්තොට මහානාග මන්දිරය වෙන් කර ගැනීමට එජාපේදර උත්සාහයක් අසාර්ථක වේ. මේ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:30ට.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාගේ ඡන්දයෙන් විධායක අගමැති වීමට රනිල් සේන දකි. මෙවැනි දේශපාලන සටකපටකමක් තවත් ඇද්දැයි ඇමති පාටලි චම්පික ප්‍රශ්න කරයි. මේ පිළිබඳ තොරතුරුත් රාත්‍රී 9:30ට. දරු මේ අපේ රටේ තරුණ ජවය LTT ත්‍රස්තවාදය නිසා බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. අද ඔවුන් වත්මන් රජයේ වැඩපිළිවෙල යටතේ ඉතාමත්ම සුවසේ ඔවුන්ගේ වෘත්තීය පුහුණු කටයුතු වල නියැලෙනවා. වන්නේ මානුෂීය මෙහෙයුමේදී හමුදාවට බාර වූ සහ අත්අඩංගුවට ගත් ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කෙරෙනුයේ වවුනියාව පෝතෝට්ටම්හි ළමා රක්ෂක පුනරුත්ථාපන කඳවුරේදී. ඔවුන්ට වෘත්තීය පුහුණු වීම ලබා දීමට මේ දී කටයුතු කරලා තිනවා. ඔවුන්ගේ ඒ හැකියාවන් අනුව ඔවුන්ගේ අවශ්‍යතාවයන් අනුව ඉදිරියේදී ඔවුන් තවදුරටත් මේ ඔවුන්ගේ වෘත්තීය මට්ටම දියුණු කිරීම සඳහා පුහුණු වීම සඳහා යැවීමට ප්‍රථම මේ ස්ථානයේදී මූලික පුහුණු වීම ලබා දීමට කටයුතු කරලා තිනවා. එනවා එහෙ ඉඳලා අපි ඉඳලාවට වැඩිය මෙහෙ හොඳටම ඉන්නවා. මෙහෙ හොඳට ඉන්න පුළුවන්. අපි එහෙ ඉඳලා එනකොට බයිකින් ආවේ මෙහෙ මොනවද කරනවා කියලා දන්නේ නැහැ. එහෙ ඉඳලා අපි මෙහෙට LTT එකෙන් ඉඳලා මෙහෙට එනවා කියලා ඔක්කොම කළොත් බයිකින් ආවේ. දැන් මෙහෙට ආවට පස්සේ ඒ බය ටිකක්වත් නැහැ අපිට දැන්. LTT එක මතකටම නැහැ. දැන් අපි ඉස්කෝලේ ළමයි වගේ අපි දැන් අපේ සතුටෙන් ඉන්නවා. අපේ රටේ ඔක්කොම මේ ජාති ભેද බලන්නේ නැතුව ඔක්කොම මිනිස්සු හොඳට ඉන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ස්තුති කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට ස්තුති කරනවා.